ජය වේවා හැමෝටම. ඔයාලට අද මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් sourdough bread white එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ රෙසිපි එක මගෙන් ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබුණා. ඒක නිසා තමයි මේ වීඩියෝ එක ඔයාලට මම අද අරන් එන්නේ. වෙනද වගේම වීඩියෝ එකේ උඩින් මම ඕන කරන ingredients ටික දාලා තියෙනවා. ඒ ටික හරියටම follow කරන්න. කලින් වීඩියෝ වල ඔයාලට කියලා දෙන්න බැරි වෙච්ච point එකක් නැත්තම් word එකක් විදියක් මම මේ වලට අද කියලා දෙන්නේ. අපි මේකේ ෆ්ලා එකයි වතුර එකයි විතරයි ඉස්සෙල්ලා මික්ස් කරගන්නේ. ඒකට අපි කියන්නේ ඔටෝලයිස් කරනවා කියලා. ඔටෝලයිස් කරනවා කියලා කියන්නේ වතුර එකයි ෆ්ලා එකයි විතරයි මික්ස් කරගන්න. මෙන්න මේ විදිහට තමයි ඒක විනාඩි 7ක් ඔටෝලයිස් කරගන්න ඕන. විනාඩි 7කට පස්සේ පේන්න තියෙන මේ විදිහට. මේකේ ප්‍රධානම අරමුණ තමයි බ්‍රෙඩ් එකට ග්ලූටන් ඩෙවලොප් වෙන්න පොඩි ටයිම් එකක් කරන් දෙන එක තමයි එකෙන් කරන්නේ. සාමාන්‍යයෙන් මේකෙන් පස්සේ පැයක විතර වෙලාවක් අපි ඒක රෙස්ට් එකේ තියන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදියට ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාලා මම මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදිහට දාලා මිශ්‍ර කරගන්න ඕන ස්ලෝ ස්පීඩ් එකේ විනාඩි තව 7ක්. විනාඩි 7කට පස්සේ තව විනාඩි 4ක් විතර තර්ඩ් ස්පීඩ් එකේ වගේ මික්ස් කරගන්න ඕන. මෙන්න මේ විදිහට තමයි අපි ඩෝ එක කලෙක්ට් කරගන්නේ. මේ වෙලාවට අපි අතට තෙල් නැත්තම් බටර් ස්ප්‍රේ ගහගන්නේ නැහැ. මම ඔයාලට කලින් වීඩියෝස් වල කියලා තියෙනවා. මේ විදිහට තියලා කවර් කරලා රෙස්ට් එකේ තියන 1 hour. රෙස්ට් එකේ තියලා ඊට පස්සේ ඔයාලා කරන්න ඕන අයිත් තව පැයකින් මේකේ ෆෝල්ඩ් එක ගහන්න ඕන. මේ පළවෙනි ෆෝල්ඩ් එක. පළවෙනි ෆෝල්ඩ් එකෙන් පස්සේ අයිත් අපි කවර් කරලා තව පැයක් රෙස්ට් එකේ තියනවා. ගොඩක් ස්ටෙප්ස් තියෙනවා මේකේ. ඒ ටික හරියට ෆලෝ කරන්න රිසල්ට් එක හොඳ වෙනවා. පැය දෙකකට පස්සේ ඒ කියන්නේ දෙවෙනි ෆෝල්ඩ් එක දෙන්නේ. දෙවනි ෆෝල්ඩ් එක දෙන්නෙත් ඒ විදිහටම තමයි වීඩියෝ එකේ දාලා තියෙන ඒ විදිහටම ෆලෝ කරන්න. මේ තියෙන දෙවනි ෆෝල්ඩ් එක දෙන විදිය. දෙවනි ෆෝල්ඩ් එක දීලා තව පැයක් රෙස්ට් එකේ තියන්න ඕන. මේ රෙස්ට් එකේ කවර් කරලා තියලා තමයි අපි ටේබල් එකක් උඩට ෆ්ලා ඩස්ට් කරගෙන මේ ඩෝ එක දාගන්නේ මෙන්න මේ විදියට. ඊට පස්සේ අපි කරන්න ඕන දේ තමයි මේවා ග්‍රෑම් 450ක් වෙන ඉන්ඩිවිජුවල් ඩෝස් වලට කඩා ගන්න ඕන. මෙන්න මේ පේන විදියට ග්‍රෑම් 450ක් කඩාගෙන ඒක ප්‍රී ෂේප් කරන්න ඕන. මේ ටික මේ විදියට මුළු කිලෝ අපි හදාගන්න කිලෝ ගානෙම ඩෝ එක 450ට කඩලා මේ විදියට ප්‍රී ෂේප් කරලා ඒක කවර් කරලා තව පැයක් විතර ටේබල් එක උඩ රෙස්ට් එක දෙන්න. ටේබල් එක උඩ පැයක් රෙස්ට් කරගත්ත ඩෝ එක අපි ඊළඟ කොටසෙන් කරන්නේ ෆෝල්ඩ් කරගන්න එක. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ඩෝ එක අරගෙන ඒක අපි ඊළඟ කොටසෙන් පේන විදියට ෆෝල්ඩ් එක දීලා අපි මේ පේන්න තියෙන මෝල්ඩ්ස් වලට දාන්න ඕන. මෙන්න මේ කොටස ගොඩාක් වැදගත්. මේ විදියට ඔයාලා ෆෝල්ඩ් කරගන්න ඕන. මම මේකේ ක්ලෝස් අප් එකක් දීලා තියෙනවා. ඔයාලට හරියටම බලා ගන්න ඕන හින්දා ඒක හරියටම ඔබ්සර්ව් කරලා ඔයාලා ඩෝ එක ෆෝල්ඩ් කරගන්න. මෙන්න මේ තියෙන මේ ක්ලෝස් අප් එක. මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරොත් මං හිතනවා ඔයාලගේ බ්‍රෙඩ් එක ලස්සනට ඒවි කියලා. ෆෝල්ඩ් එක දුන්න බ්‍රෙඩ් එක නැත්තම් අපේ ඩෝ එක ඒක අපි ඊට පස්සේ මෝල්ඩ් එකකට දාගන්න ඕන. ඔක්කොම ඩෝ ටික මෝල්ඩ් එකකට දාගෙන අපි ඒක ටේබල් එක උඩ තව පැයක් ප්‍රූව් වෙන්න, ඒ කියන්නේ චිලර් එකට දාන්න කලින් තව පැයක් ප්‍රූව් වෙන්න අනිවාර්යෙන්ම තියලා තියනවා. හොඳට කවර් කරලා. කවර් කරන එක අනිවාර්යයි. නැත්තම් බ්‍රෙඩ් එක උඩින් ඩ්‍රයි වෙන්න බලනවා. මෙන්න මේ විදියට ටේබල් ප්‍රූෆ් එකක් දෙන්න ඕන පැයක් කවර් කරලා. පැයක් ප්‍රූව් කරගත්ත ඩෝ එක ඒක සාමාන්‍යයෙන් 75ක් විතර ප්‍රූව් වෙලා තියෙන්නේ. ඒක අපි හොඳට කවර් කරගෙන ඕපනින්ග්ස් තියෙන්නේ නැති විදිහට කවර් කරලා චිලර් එකේ තව පැය 24ක් රෙස්ට් කරන්න ඕන. ගොඩක් වෙලා යන ඩෝ එකක් පැය 24ක් රෙස්ට් කරන්න ඕන. කලින් වීඩියෝස් වල වගේම බටර් පේපර් එකක් උඩින් තියාගෙන ස්ටෝන් බේක් කරගන්න ඕන මේ බ්‍රෙඩ් එක. කට් එක චුට්ටක් ගැඹුරට දාගෙන මෙන්න මේ විදිහට ස්ටීම් එකත් එක්ක 240 විනාඩි 18ක් 20ක් විතර බේක් කරගන්න ඕන. විනාඩි 20කට පස්සේ ටෙම්පරේචර් එක 220ට අඩු කරලා තව විනාඩි 6ක් 7ක් විතර බේක් කරගන්න ට්‍රේ එකකට මාරු කරලා ඉවර වෙලා විනාඩි 6-7කට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් බ්‍රෙඩ් එකේ ෆයිනල් ලුක් එක නැත්තම් ෆයිනල් රිසල්ට් එක. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේ රෙසිපි එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා රෙසිපි එක ෆලෝ කරන්න. තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් විදියට හරියට ඉගෙන ගන්න. ෂෝට් කට්ස් වලට යන්න එපා. ඔයාලට කවදාකවත්
ප්‍රොෆෙෂනල් බේක කෙනෙක් වෙන්න බැරි වෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් ආයිත් හම්බ වෙමු. ජය වේවා. සුබ දවසක්.